හදවතට දැනෙන අපේ හිතවත්කම FM අඩවිය. FM අඩවිය. ආදරණීය හිත පුරවන ආදරණීය හෝරාව ආදරහීනය. සුබ දවසක්, ආදරේ පිරුණු දවසක් ප්‍රාර්ථනා කරන ගමන් වෙලාවරයි 9 වෙනකොට ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාව FM අඩවියේ ආදරහීනය. ඉතින් හරියටම රෑ 10 වෙනකම් මම අදත් ඉන්න බලාගෙන ඇවිත් ඉන්නේ. එන්න මේ පැත්තට www.fmadv.com කියන අපේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් මාව අහන්න. ඒ වගේමයි Play Store එකෙන් Apple Store එකෙන් FM අඩවිය අපේ app එක download කරගන්නවට අවස්ථාව තියෙනවා. ඒ මතක් කිරීමක් කරන ගමන්ම මේ සූදානම් වෙන්නේ අපේ YouTube channel එක ගැන මතක් කරන්න. FM අඩවිය අපේ YouTube නාලිකාව තාමත් ඔයා subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරන්න. subscribe කරලා ඔයාලට පුළුවන් අපේ වැඩසටහන් සියල්ල නරඹන්නට. ඒ මතක් කිරීමක් කරන ගමන් 0729999 අපේ දුරකථන අංකය මෙතෙන් පටන් ආවෙනුවෙන් විවෘතව තියෙනවා. ඉතින් ලස්සන නිසදැස් සෙවන්න ආදරය ගැන කතා බහ කරන මේ ආදරණීය හෝරාවේදී ඔයාගේ ඒ නිසදැසත් FM අඩවියේ ආදරහීනය තුලින් පළ කරගන්නට ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් FM අඩවියේ තවත් බොහෝ වැඩසටහන් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මතක් කරන්න, ලස්සන සින්දු අහන්න, ලස්සන නිසදැස් අහන්න FM අඩවියේ ආදරහීනයත් එක්ක හරියටම පුරා හෝරාවක කාලයක් එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් සූදානම් වෙන්නේ ලස්සන ගීතයක් රස විඳින්න යන්නට. ඉතින් ටිකටම මාව අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්න FM අඩවියේ ආදරහීනය. ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසෙන් වියකී ගියා. රහසෙම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දැස් ඔබගෙන ගියා. දැනුනම් ආදරේ ඔබ යන්නේ නෑ මාදමා. මේ FM අඩවිය. රසක් පැතුම් මහදෙසිර කොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන් දරා. මාතුරුලේ ඔබ උන්නාහිමෙන් පවා ඇයි ඉන්නේ හොර රහසේ මාරිදවලා. දැන උන්නානම් ඔබ යන්නේ නෑ මාදමා. දෙනුවන් මගට රහසේ කඳුලැල්ලුණා. ඔබ ගැනම රැතිස්සේ සිහිපත් කළා. මා පෙම් කළ බව තාම නොදනී ඔයා. අදටත් සිතින් මා ඔබේ පෙම්වතා. දැන උන්නානම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මාදමා.
FM අඩවිය ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසෙම වියකී කියා රහසෙම කවුදෝ ඉක්මන් වෙලා හඬවාලා මගේ දැස් ඔබගෙන ගියා එන්නම් ආදරේ ඔබ යන්නේ නෑ මාදමා ලෝකෙ කොහේ හිටියත් දැනෙන අපේ කම FM අඩවිය FM අඩවිය ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව ආදරහීනය ඉතින් ලස්සන ගීතයක් රසවින්දන නැවතත් ඔයා එකතු වන්නේ FM අඩවිය ආදරහීනයත් එක්ක ආදරය ගැන කතා කරන ආදරණීය හෝරාවත් එක්ක ලස්සන නිසදස් අහන්න පුළුවන් හොඳම තැන තමයි FM අඩවිය ආදරහීනය කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ ලස්සන නිසදස් එවන්න 0719999 කියන අපේ දුරකථන අංකයට. එහෙම නිසදසක් එවපු කෙනෙක් තමයි මේ මතක් කරන්න හදන්නේ. ඔදේ හන්ති අපිට මෙහෙම ලියලා තියෙනවා අහංගම ඉඳලා. මිනිස්සෙක් වුණාම හිත රිදෙන්න ඕනේ. කඩා වැටෙන්න ඕනේ. කන බොන දේ ගැන පවා සිහියක් නැති විදියට විඳවීමක් ලබන දුෂ්කර කාලයක් පහු කරන්න ඕනේ. ජීවිතයේ යථාර්ථය අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. හොඳ කාලයක් එන්න නම් නරක කාලයක් පහු කරන්න ඕනමයි. ඉතින් දුෂ්කරම කාර්තුවක් පහු කරමින් ඉන්න ඔයාටයි මම මේ කියන්නේ. අල්ලන් ඉන්න. හොඳම කාලේ එන ගමන්. උදයන්ති තමයි අහංගම ඉඳලා අපිට එහෙම ලියලවලා තියෙන්නේ. පැතුම් අපිට මෙහෙම ලියලවලා තියෙනවා. සමහරුන්ට මුලින් වැරදිලා පස්සේ හරි යනවා. ඒත් මට මුලින් වැරදිලා පස්සෙත් වැරදිලා. අන්තිමට හැඳි ගෑවිලම යනවා. පැතුම් තමයි අපිට එහෙම ලියලවලා තියෙන්නේ. තවත් කෙනෙක් අපිට මෙහෙම ලියලවලා තිනවා මේ ඉෂාරා. අල්ලගත්තම රිදෙනවද? හැරගියොත් බිඳෙනවා. දන්නවද? ප්‍රේමය නිසා එක්ක මිනිස්සු හැදෙනවා. නැත්තම් බිඳෙනවා. ඉෂාර තමයි අපිට එහෙම ලියලවලා තියෙන්නේ. මේ පණ්ඩාර ජීවිතේ කියන්නෙම හරිම පුදුමාකාර දෙයක්. අභියෝග හැල හැප්පීම් මැද ගලාගෙන යන ජීවිතේ තමයි සුන්දර. අපි ඉන්නේ ටික කාලයයි. ඒ කාලය ඇතුලේ මොකටද මිනිස්සු එක රණ්ඩු වෙන්නේ? කෙනෙක්ගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කරන්නේ. අනුන්ට වල කපන්නේ. ඉන්න ටිකේ හැමෝම එක සතුටින් hina වෙලා ඉන්න ලස්සන ළමයිනේ. එතකොට අපි කවදා හරි මැරුණ දවසටත් අපි ගැන කතා කරන්න කට්ටිය ඉඳීවි. ඉතින් හරිම ලස්සන හරිම අපූර්ව නිසදසක් වුණ බණ්ඩාරවල තියෙන ඔහු කියන්නේ අභියෝග හැලහැප්පීම් මැද ගලාගෙන ජීවිතේ තමයි සුන්දර කියලා. ඔව් නේද? නිකා මොහේ ගෙවන ජීවිතේට වඩා හැලහැප්පීම් මැදින් යන ජීවිතේ සුන්දරයි තමයි. අපි ඉන්න ටික කාලය තුලේ මොකටද අහනවා මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්නේ? කට්ටියට ඊර්ෂ්‍යා කරන්නේ. තවත් කට්ටියකට වල කපන්නේ. ඒත් අපිත් එක්ක ඉන්න ගොඩාක් මිනිස්සු ඇත්තට මේ වගේ. ඉතින් මේ ඉන්න ටිකේ හැමෝම එක්ක සතුටින් hina වෙලා ලස්සනට ඉන්න කියලා තමයි ලස්සන ළමයිගෙන් එල්ලන්නේ බණ්ඩාර. බණ්ඩාර හැම කියනකොට වසන්ත අපිට මෙහෙම ලියනවල තියෙනවා. අතීතයේ ගෙවි අවසන්ය. අතීතය පිළිබඳ සිතමින් කාලය වැය කිරීම පළක් වන්නේ නැත. අතීතයෙන් උගත් පාඩම් සිහි තබා ගත යුතුය. එහෙත් අතීතයේ තුලම එළඹගෙන සිටමින් ඔබ දියකර හරින්නේ ඔබේ වටිනා වූ වර්තමානයයි.
වර්තමානයේ යනු ඔබට ලැබුණු වටිනාම ත්‍යාගයක් බඳුය. එබැවින් වර්තමානය තුළ සතුටින් සිටින්න නම් අතීතයේ වූ දේ ගැන පසුතැවෙමින් නොසිට මේ මොහොතේ ජීවත් වෙමින් ජීවිතය වර්ණවත් කරගත යුතුය. එසේනම් අතීතයෙන් උගත් පාඩම් සිහි තබා ගනිමින් සතුටින් සිටීමට නම් වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න. සරල වෙන්න. බලාපොරොත්තු තබා ගන්න. ඒත් ඔබට හැකිදැයි සිතන දේ පිළිබඳ පමණක් වටහා ගන්න. බලාපොරොත්තු වැඩි වූ විට ජීවිතේ මහන්සියේ සතුටක් නැත. මේ මොහොතේ ජීවත් වෙමින් කෙටි අරමුණු බලාපොරොත්තු තබා ගන්න. එවිට ජීවිතය සාර්ථකව ඉදිරියට යාමට හැකිය. වර්තමානයේ ඔබේ ජීවිතයට ලැබුණු වටිනාම ත්‍යාගයක් බැවින් සතුටින් සිටීමට නම් මේ මොහොතේ ජීවත් වෙන්න. ඉතින් ඒ හරිම අපූර්ව නිසඳසත් එක්ක අපි සූදානම් වෙන්නේ නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න. දිගටම මාව අහගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. හරියටම ප්‍රාණ 9:30 වෙනකම් මම ඔයත් එක්ක ඉන්න බලන් ඇවිත් ඉන්නේ. මාව අහන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මාව දිගටම අහගෙන ඉන්න කියලා ආරාධනා කරන ගමන් ලස්සන සින්දුවක් අහලා ඉක්මනට එමු. ඇහිදාර පවා ඔබ හිව නිසා සංසාර පුරා මට ඉන්න වුණා. නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා. හිනාවක හැට නොදුටු මගේ රෝස කුමාරී රහස් මුණන දැස අත හෙට එයිද ඉඟියක් ඇහැරි. එහෙම හිත හිත ඉන්නකොට මට දැස මානයි නැවති දුන්නු හසල් පොදක් ගානේ මගේ හදවත නවති. ගැහෙන පපුවට කන්දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තෙන් ටික මකාදම මුද රෝස මල් පෙති අතුරලා. එහෙම හිත හිත ඉන්නකොට මට දැස මානය නැවති දුන්න හසර පොදක් ගානේ මගේ හදවත නවති. ඇහිදාර පවා ඔබ හිව නිසා සංසාර පුරා මට ඉන්න වුණා. නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා. ලෝකෙ කොහේ හිටියත් දැනෙන අපේ කම FM අඩවිය. FM අඩවිය.
නොවපුරා විහිදෙන ශ්‍රී ලාංකික රේඩියෝ වින්දනය FM අඩවිය Play Store App Store හරහා දැන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න FM අඩවිය ඩිජිටල් අවකාශයේ රේඩියෝ වෙනස ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව ආදරහීනය ලස්සන සින්දුවක් අහලා නැවතත් ඔය එකතු වන FM අඩවිය ආදරහීනයත් එක්ක ඉතින් 0.7යි99.702 අපේ දුරකථන අංකයට ලස්සන නිසදසක් ඔයා තාම එව්වේ නැත්නම් ඉක්මනට එවන්න. මොකද FM අඩවිය ආදරහීනය තුලින් මුළු ලෝකෙටම හෙන්න ඒ නිසදස අපි කියන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් එහෙම යොමු කෙනෙක් තමයි මේ ඉරේෂා ශාමලී. ජීවිතයේ සමහර සිදුවීම් ඔයාගේ අවාසනාව කියලා ඔයා තීරණය කළාට ඒ සිදුවීම් වලට පුළුවන් ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න. නව මාවතකට ඇරඹුමක් වෙන්න. ඒ නිසා ජීවිතයේ සිදුවන හැම දෙයක්ම ධනාත්මකව සිතන්න. එහෙමනොත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න. ඉරේෂා ශාමලී තමයි අපිට එහෙම ලියලවල තියෙන්නේ. රණතුංග අපිට මෙහෙම කියලවල තියෙනවා. සමහර හිත් ඇතුළෙම මිලෙන වූ ආදර කතා කවි පදවලට හැරුණ හරි අපූර්වට. ආදරණීය හිත් ළඟ ගොළුණු වදන් ගීවලින් ලියවුණා ලතාවකට. නෙත් වලින් සොරාගත් ඒරුව සිත්තමට හැරවුණා කලාවකට. කෙසේ හෝ ප්‍රේමයේ අරුමැසිය ලොවට විහිදුණා මනාවට. රණතුංගයි ඒ විදියට ලියලවල තියෙන්නේ. ඉෂාරා හාන්සනී මෙහෙම ලියලවල තියෙනවා. මං ආසම සරල සුන්දර අහිංසක කෙල්ලෙක් වෙන්න. මට ඕන මවාගත්තු ලෝකෙක ජීවත් වෙන්න නැතුව මහ පොළවේ අඩිය ගහලා හුස්ම ගන්න. යාළුවෝ කන්දරාවක් පිරිවරාගෙන ඒ ඇස්සේ කැපී පේනවට වඩා මං කැමති මගේ හිනාව ළඟදී වගේම මගේ කඳුල ළඟදී චුට්ටක්වත් වෙනස් නොවී ඉන්න යහළුවෝ කිහිප දෙනෙක් එක්ක මගේ ජීවිතේ බෙදා ගන්න. ලස්සනයි කියලා හිතන හැම දෙයක්ම මතකයක් විදියට එකතු කරගන්න. ඒක තමයි මගේ රාජකාරිය. ඒක මහ පිස්සු වැඩක් වුණත් මම හරි ආසයි ඒ පිස්සු වැඩේට. මොකද මම දන්නවා දවසක අපි හැමෝටම ඉතුරු වෙන්නේ ජීවිතේ සතුටින්ම හිටපු කාලේ ලස්සනම මතක විතරයි කියලා. උණුමුණු බ්ලැක් කොෆි එකකට යට වෙලා මනෝපාරක් ගහනව තරම් ඇබ්බැහියක් මට මේ ලෝකේ තවත් නැහැ. මම කැමති මාව රිජෙක්ට් කරන මිනිස්සුන්ටත් කිසිම තරහක් නැතුව hina වෙලා සමු දෙන්න. මට ඕනි මාව එපා කියලා අතහැරලා ගියපු මිනිස්සුන්ට පේන්න නිදහසේ හුස්ම ගන්න. මම ලෝභයි. මගේ වටේ ඉන්න පුංචිම පිරිස මට දෙන ආදරේ දශමයක්වත් අඩු වෙනවට. මට හිතෙන්නෙම මම වගේ තවත් අය මේ ලෝකේ ඉන්නවනම් එයාලව හොයන් යන්න. එක පාරක් හරි එයාලට කතා කරන්න. මං ඇඟිලි ගනින්නේ මට හැමදාම මල් දෙන ආදරවන්තයෙක්ව ලබා ගන්න. මොකද මම දන්නවා මිනිහෙක්ට ජීවිතේ නිවන්න පුළුවන් බොරු ආටෝප වලින් මිදුණු සරල සුන්දර ලස්සන මිනිස්සු ළඟ විතරයි කියලා. ඉතින් මට ඕන මම පොත් අස්සේ දැකපු ලස්සන ෆැන්ටසි ලෝකේ කවදම හරි දවසකදී කවදම හරි තැනකදී ඇත්තක් වෙනව දකින්න. මේ ලෝකයේ අස්සේ මට ආදරේම මිනිස්සු කිහිප දෙනා එක්ක එදත් ඉතින් මං හරි ආදරෙන් සැහැල්ලුවෙන් නිදහසේ කෑ ගහගා hina වේවි. ඔව් මම එදාට මගේ ආත්මයම ඒ ලස්සන ලෝකෙදී සනසගනේවි. ඉෂාරා හාන්සනී තමයි හරි අපූර්ව ලස්සන නිසදසෙවල තියෙන්නේ. ඉතින් ඒ හරිම අපූර්ව නිසදසත් එක්ක අපි සූදානම් වෙන්නේ නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න. දිගටම මාව අහගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. හරියටම රෑ 9:30 වෙනකම් මම ඔයත් එක්ක ඉන්න බලන් ඇවිත් ඉන්නේ. මාව අහන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මාව දිගටම අහගෙන ඉන්න කියලා ආරාධනා කරන ගමන් ලස්සන සින්දුවක් අහලා ඉක්මනට එමු.
මේ FM අඩවිය. සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහා මලක් වී යලි යලි පිපියන් පින්කල සිතක මතු FM අඩවිය. මමරතුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුණු පැනී මමරතුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුණු සිතක හැඩ රෝසකුපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහා මලක් යලි යලි පිපියන් වෙන්කල සිතක මතු සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහා මලක් යලි යලි පිපියන් පින්කල සිතක මතු ආදරණීය හිත් පුරවන ආදරණීය හෝරාව ආදරහීනය. ලස්සන සින්දුවක් අහලා නැවතත් ඔයගෙ දුවන් FM අඩවිය ආදරේ හීනයත් එක්ක. ඉතින් 0729999 අපේ දුරකථන අංකයට ලස්සන නිසදසක් ඔයා තාම එව්වේ නැත්නම් ඉක්මනට එවන්න. මොකද FM අඩවිය ආදරේ හීනය තුලින් මුළු ලෝකෙටම හෙන්න ඒ නිසදස අපි කියන්න සූදානම්ෙන් ඉන්නවා.
ඉතින් එහෙම යොහු කෙනෙක් තමයි මේ. ඉතින් කියන්නම් මැනික. මේකයි ඇත්තම ඇත්ත. හැරදා ගියපු දා සිට සත්තයි රිතුනෙම පපුවේ දකුණු පැත්ත. අපිට එහෙම ලියලෙවල තියෙන්නේ කලනේ. නෙළුම් අපිට මෙහෙම ලියලෙවල තියෙනවා. කොළපාට කඳු කියන්නෙම ආදරෙන් පැරදුණු ආදරවන්තයෝ වෙන්න බැරිද? කල්ප ගාණක් නොසෙල්වී මග බලන් ඉඳලා දරාගන්න බැරිම වුණු තැන නාය යන ඇවිලෙන. නෙළුම් මෙහෙම කියනකොට අපිට තව කෙනෙක් මෙහෙම ලියලෙවල තියෙනවා. දමයන්ති අපිට මෙහෙම ලියලෙවල තියෙනවා. සමහර වෙලාවට අපි වෙනුවෙන් ඉන්නේ බොහොම ටික දෙනයි. අන්න ඒ අයට සුන්දරව සලකන්න. රුවනී අපිට මෙහෙම ලියලෙවල තියෙනවා. ඔයාට වැඩිය ඉස්සරහින් ඉන්න අයත් එක්ක නෙවෙයි මේ තරගෙ තියෙන්නේ ළමයෝ. ඊයේ හිටිය ඔයාට වඩා අද ඔයා හොඳ වෙන්නයි ඕනේ. ඔයාට තරගෙ තියෙන්නේ ඔයත් එක්ක. අනිත් අයව අපේ ගමනට අදාළම නැහැ. ඉතින් ඔන්න අදට අපි වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාල වේලාව ආදර හීනය වෙනුවෙන් වෙන් වෙලා තියෙන කාල වේලාව කෙමින් අවසන් වෙලා තියෙනවා. රාත්‍රී 10ට තියෙන තවත් පුංචි වෙලාවක් විතරයි. ඉතින් මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. ලබන සතියේත් හරියටම රෑ 9ට ඔයත් එක්ක ආදරේ පිරුණු හෝරාවක් ගත කරන්න එන්නට බලාපොරොත්තුවෙන් අදට වැඩසටහන මේ විදිහට නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. www.fmadv.com කියන අපේ වෙබ්සයිට් එකෙන් අපි වහගෙන ඉන්න. තාමත් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තේ නැත්නම් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. FM අඩවිය අපේ YouTube නාලිකාව තාමත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගෙන අපේ Facebook page එකත් follow කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේමයි 07299999702 අපේ දුරකථන අංකයට ඔයාට පුළුවන් තරමක් ලස්සන නිසදස් අපිට ලියලවන්න. ඔයාගේ ආදර කතාව, ඒ වගේම ඔයාගේ ආදරණියන්ගේ බර්ත්ඩේ විශ් තියෙනවනම් අනිවාර්යෙන්ම අපිට ලියලවන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් අදට අපේ වැඩසටහන මේ විදිහට අවසන් කරන්නටයි සූදානම. හැමෝටම ගොඩක් ආදරේ. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. සුබ දවසක්. මේ FM අඩවිය හිමි මට ලංගිලා ඔබ ගියා සුළඟක් ගිලා. හිමි මට ලංගිලා ඔබ ගියා සුළඟක් ගිලා. ඒ කාලේ මතක මහලම් වෙලා රිදවුවා ඇතිතරම්. ඔබ නාවේතෝ ඒ බව දැන දැන රිදවුවා මතිතෝ තවත්. හිමි මට ලං වීලා ඔබ ගියා සුළඟක් ගිලා. මේ පාලු කතරේ මාතනි වෙලා හැනුවා කී ගසන්. ඔබට පමණයිතින් නැමෙලොවෙහි තව කෙනෙක්. මිරිඟුවක් වී මාව රවටාලා නොමරමෙරුවා ආදරෙන් වෙලලා. හිමි මට ලං වීලා ඔබ ගියා සුළඟක් ගිලා. දැන දැනක් දුර ගියා යලි මේ මං එමි ගියා. නායේ ඇයිදෝයා FM අඩවිය do
රේඩියෝ වෙනස් කරන කාලයයි.